ආඩු දෙකක් දාගන්න රුපියල් 5000ක් දෙනවා. බිත්තියක් නම් ගන්න රුපියල් 2000ක් දෙනවා. සාධාරණ නෑනේ මනු. එහෙමනේ ගෙව්වේ. හැබැයි අපි මොකද කරන්නේ? අපි නිවසක් අහිමි වුණු අයට නිවස ඉදි කර ගැනීම සඳහා ලක්ෂ 50ක් ලබා දෙනවා. රජයේ ඉඩම් තියනවද කියලා හොයනවා. ඒ වුණොත් මේ ලක්ෂ 50 ගන්න කෙනාට රජයෙන් ඉඩමක් දෙනවා ගයක් හදාගන්න. රජයෙන් ඉඩමක් දෙන්න ඉඩම් නැත්නම් ලක්ෂ 50 දක්වා දීමනාවක් දෙනවා. ගේ හදන්න දීපු ලක්ෂ 50ට අමතරව ඉඩමක් මිලදී ගැනීම සඳහා ලක්ෂ 50 දක්වා දීමනාවක් ලබා දෙනවා. ඔවුන් සුරක්ෂිතව යලි පදිංචි කිරීම අපේ රජයේ වගකීම ලෙස සැලකෙන නිසා රුපියල් කෝටියක් හම්බ වෙනවා. එක්ක ලක්ෂ 50යි ඉඩම මිලදී ගන්න ලක්ෂ 50යි එක්ක ලක්ෂ 50යි ආණ්ඩුවෙන් ඉඩමයි. නායක ගියපු කෙනාට ඉඩමනේ. ඉඩම නැත්තම් මොකද කරන්නේ? එහෙම නැත්තම් අවදානම ලක් වෙලා තියෙනවා නැවත අවදානම් කලාපෙට එනවා. යන්න දෙන්නේ නැහැ. ආපදාවට පත් වෙලා තියෙන නිවාසයකට උපරිම ලක්ෂ 25 දක්වා ඒ ගෙවල් යලි ප්‍රතිසංස්කරණය කර ගැනීම සඳහා මුදල් දෙන උපරිම ලක්ෂ 25. අපි හිතනවා ඒක ලක්ෂ 10 15 20 25 කියලා කාණ්ඩ හතරකට කඩන්න. තහඩුවක් ගියත් ලක්ෂ 10යි. ඇයි තහඩුවක් කියන්නේ ඊටමත් එතන නිවසක් නෑ උන්ට. අපි දන්නවා මේ පළාත්වල තියෙන ප්‍රශ්නේ. ඒගොල්ලන්ට අපි මොකද කරන්නේ? නැවත ඒ නිවස ප්‍රතිසංස්කරණය කර ගැනීම සඳහා දායකත්වයක් අපි දෙන්න ඕන. හිටපු තැනටම නෙවෙයි එයා ගේන්න ඕන. හිටපු තැනට වඩා ටිකක් උඩට අපි එයා ගේන්න ඕන. ඊළඟ අපි ආපදාවට ලක් වෙලා මිය ගිය අයට මේක මුදලින් තීන්දුව කරන්න බෑ. නමුත් අපි ලක්ෂ 10ක දීමනාවක් ලබා දෙන්න තීරණය කළා තිබෙනවා. අපි පොඩි මධ්‍යම ලොකු ભેදකින් තොරව ලියාපදිංචි කළ තියෙන සෑම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකටම නැවත තමන්ගේ ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීම සඳහා රුපියල් ලක්ෂ 2ක දීමනාවක් දෙනවා. පූර්ණ හානියට පත් වෙලා තියෙන මුදියන්න බැරි නම් අපි මේ හැම බෝට්ටුවකටම රුපියල් ලක්ෂ 4ක දීමනාවක් දෙන්න යෝජනා කරනවා. ආපදාවට ලක් වුණු හැම පාසල් දරුවෙකුටම රුපියල් 15000ක දීමනාවක් දෙනවා. භාණ්ඩාගාරයෙන් ඊට අමතරව රුපියල් 10000ක දීමනාවක් දෙනවා ජනාධිපති අරමුදලින්. ඒ දෙකම එකතු කරපුවාම රුපියල් 25000ක දීමනාවක් ආපදාවට පත් වුණු ළමයෙකුට නැවත පාසුකම් සහිත පාසල් යාම සඳහා ලබා දෙනවා. පාසල් වලට අපි රුපියල් 6000ක දීමනාවක් ලබා දෙනවා. ඒ දීමනාවට කිසිදු බලපෑමක් නැහැ. ඒ 6000 ඒ විදිහටම දෙනවා. ව්‍යාපාර ගොඩනැගිලි හානි වෙලා තියෙනවා. හැබැයි ඒක එක ප්‍රමාණයෙන් තියෙන්නේ. ඒ වගේ යම් තක්සේරුවක් අපිට අවශ්‍ය වෙනවා. ඒ නිසා ඒකකයකට උපරිම ලක්ෂ 50 දක්වා හානිපූර්ණ දීමනාවක් දෙන්න අපි කටයුතු කරනවා. ඒක තමයි අපි ආර්ථිකයක් හදලා මුදල් සංචිතයක් එකතු කරගෙන තියෙන්නේ. අවශ්‍ය මුළුතැන්ගේ බඩු මුට්ටු ආදිය මිලදී ගැනීම සඳහා නිවසේ අයිතිය නොසලකා නිවසකට ඒකකයකට එකවරක් පමණක් ගෙවන රුපියල් 50000ක දීමනාවක් දෙන්න. උන්කර 5000 ගණනක් නිවාස නාය ගිහිල්ලා තිබෙනවා. ඔවුන්ට අපි අවතැන් කඳුරේ ඉන්නවනම් අපි සියලු පහසුකම් දීලා ඒගොල්ලෝ බලා ගන්න කැමතියි. අවතැන් කඳුරේ ඉන්න පුළුවන්. නැත්තම් 25000ක් අරගෙන නිවාස කුලියෙන් යන්න පුළුවන්. අපි මේක මාස 6 දක්වා දීර්ඝ කරන්න අපේක්ෂා කරනවා. ඒ අවතැන් නිවාස අහිමිලා අවතැන් වූ පවුලකට අවතැන් කඳුරේ ඉන්නවනම් කුලී නිවාසයකට යනවනම් ભેදකින් තොරව රුපියල් 50000ක මාසික දීමනාවක් ලබා දෙනවා. මාස 3ක් අඛණ්ඩව මේ 50000 ගන්න ලබා දෙනවා. මේ ජීවත් වෙන පුරවැසියන්ට ජීවන උපාය මාර්ග සකස් කර ගන්න තියෙන්නේ. අර රුපියල් 50000න් පවුලේ දෙන්නයි නම් ඉන්නේ 25000යි. දෙන්නට වඩා වැඩි නම් 50000යි. දෙන්නෙක් නම් ඉන්නේ මාසෙකට 25000ක් දෙනවා. දෙන්නට වඩා වැඩි ඉන්නවනම් 50000ක් දෙනවා. මේ චක්‍ර. ආපදාවෙන් බලපෑමට ලක් වූ වී ධාන්‍ය වර්ග කියන වී තියෙනවා. ධාන්‍ය වර්ග බඩිරිඟු වැනි ඒවා සඳහා හෙක්ටයාරයකට 1,50,000ක දීමනාවක් දෙනවා. සාමාන්‍ය මාසයකට වඩා අඩු ගමකට ගෙව්වේ අක්කරයකට රුපියල් 16000යි රුපියල් 40000යි ගෙව්වේ. එළවලු වගාව සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂ 2ක දීමනාවක් දෙනවා.